කොහොමද ළමයි අපි දෙන්න ඉතින් YouTube වලට අලුත්. Welcome to our very first YouTube video. අපි දෙන්නම අද chill එකේ හිටපු දවසක් නිසා වෙන වැඩකට ගිහිල්ලා එන ගමන් අපි දෙන්න ටිකක් එළියට ගියා. අපි දෙන්නටම නිවාඩුවක් හම්බෙන්නේ හරිම කලාතුරකින්. එතකොට අපි දෙන්න කොහෙට හරි යනවා එක්කෝ කන්න නැත්නම් කොහෙට හරි ඇවිදින්න. අපි දෙන්න මෙහෙම වීරෝ වගේ ඇවිදගෙන ගියාට කිසිම අයිඩියා එකක් තිබෙන්නේ අපි කොහාටද යන්න ඕනි කියලා. ඉතින් මේ වගේ වැඩක් වෙනවා. යන ගමන් අපි ඩිසයිඩ් කරා පළවෙනියටම හම්බෙන්න තැනින් මොන හරි කාලා ටිකක් නිදහසේ කතා කරලා එනවා කියලා. වෙනදට නම් මේ පාරේ ජූස් එහෙම විකුණන පොඩි කඩ තියෙනවා. හැබැයි එදා මුකුත් තිබ්බේ නැහැ. මොන්ට පණිමු. අපි යනකොට අපිට මෙන්න මේ හරියෙන් ලස්සනට මුහුද පෙනුණා. බීච් යන්න හිතාගෙන ආපු ගමනක් නෙවෙයි වුණත් අපි ඒ පැත්තට ගිහලා පොඩි රවුමක් දාලා ආවා. හැබැයි අපි බීච් එකේ වැඩි වෙලා හිටියේ නෑ. මේ හරිය එදා මාළු වලන බෝට්ටු ගොඩාක් තිබ්බා. පේනවනේ සෑහෙන ලොකු හුලඟකුත් තියෙනවා. ඇවිදගෙන එනකොට අපිට හම්බ වුණා මෙන්න මේ රොයල් ෆුඩ් ස්ටේෂන් එක. TikTok එකේ දැකපු වීඩියෝ එකක් නිසා අපි දෙන්න කොහොමත් මෙතනට එන්න හිතාගෙන හිටියේ. ඒ වීඩියෝ එකේ තිබ්බ විදිහට මෙතන රුපියල් 100 ඉඳන් කෑම තියෙනවා. 100ට නම් මම මොකුත් දැක්කේ නෑ. හැබැයි තිබ්බ කෑම ඔක්කොම වගේ හරිම ලාභයි. පුරා කියලා අපි රස බලන්නත් එක කෑම ටිකක් ඕඩර් කරා. අපි මුලින්ම ඕඩර් කරේ චිකන් බර්ගර් එකයි, රොටි එකයි, මිල්ක් ෂේක් දෙකයි. අපි වාඩි වෙලා හිටපු තැනට මේ වගේ view එකක් තමයි පේන්නේ. මේ ටයිම් එක නම් ගොඩක් කට්ටිය ඔෆිස් ඇරිලා ගෙවල් වලට යන ටයිම් එක. ඉතින් අපි ඕඩර් එක දාලා වාඩි වෙලා ඉන්න ගමන් පොඩි chat එකකුත් දාගෙන හිටියා. ඕඩර් ගෙනකන් අපිට වැඩි වෙලාවක් ඉන්න ඕන උනේ නැහැ. එයාලා ඉක්මනින්ම අපිට ඕඩර් එක ගෙනත් දුන්නා. මේ වගේ දවස් වලට අපි හරිම grateful. කැම ටික ගියනකන් අපිට බඩගින්නක් තිබ්බේ නැහැ. හැබැයි කැම ටික දැක්ක ගමන් අපිට ලොකු බඩගින්නක් දැනුණා. මේ තමයි අපි ඕඩර් කරපු චිකන් බර්ගර් එක. මේක රුපියල් 480යි උනේ. ඊටවට වඩා ඒකේ පෙනුමත් හොඳයි. මේක තමයි අපි ඕඩර් කරපු බාබිකියු චිකන් පොරොටි එක. මේක රුපියල් 380යි. කෑම ටික උණු උණුවෙන්ම තිබ්බා. බොන්න කියලා ඕඩර් කරා අපි මෙන්න මේ වැනිලා මිල්ක් ෂේක් එකයි චොක්ලට් මිල්ක් ෂේක් එකයි. එක මිල්ක් ෂේක් එකක් රුපියල් 390ක් වුණා. මිල්ක් ෂේක් දෙකේ කියන තරම් වරදක් නැහැ. ඒ දෙක ඇත්තටම මාරම රසයි. බර්ගර් එකත් හොඳට ෆ්‍රෙෂ් එකට තිබ්බා. හැබැයි රොටි දෙක නම් ඒ තරම් ෆ්‍රෙෂ් නෑ. ෆ්‍රෙෂ් නෑ කියලා අපි නිකන් හිටියේ නෑ. ඒ දෙකත් කෑවා. මෙතන මේ කෑම බීම වලට අමතරව ලොකු කෑම බීම රේන්ජ් එකක් තිබ්බා. මෙතන පොඩි ඩයිනින් ඒරියා එකකුත් තියෙන නිසා ගොඩක් අය යන ගමන් අතර කරලා අපි වගේ කෑම බීම අරගෙන කෑවා. මේක අපි කාගෙන යනකොට අපිට කෑම මදි වගේ දැනුණා. අපි දෙන්න මේ කන ගමන් කතා වෙන්නේ ඊළඟට කන්නේ මොනවද කියලා. මිල්ක් ෂේක් දෙකත් ඉවර කරලම තමයි අපි ඊළඟ ඕඩර් එක දාන්න ගියේ. මොනවද අයියෝ කරන්නේ? එනට කාපු දෙකෙන් රහම එක මොකද? බර්ගර් එක. රයිට්. ඒක රසයි කියන්නේ බන් එක සොෆ්ට්. එතකොට චිකන් එකත් ෆ්‍රෙෂ්. ඒක රසයි. ඒ කියන්නේ ගානට අර මීල් එක ගැඩිස් නෑ අඩුත් නෑ. මීඩියම්. මට කියන්නේ ඔයා ආසම කෑමද? මං හිතුවේ පොල් රොටි එක රහයි කියලා. හැබැයි පොල් රොටි එක පොඩ්ඩක් කරන්නේ. රොටිය. පොටි එකක් තිබ්බ එකයි මම හිතන්නේ කලින් අර රොටිය හදලා තියාගෙන ඇති. වෙන්නේ ඇති. මේ අපේ සකරපර ඉස් කරන්නේ. මේ තියෙන්නේ අපේ දෙවෙනි බිල් එක. මේ දෙක අපිට ආවේ උණු උණුවෙන්මයි. මේ තියෙන්නේ අපි ඕඩර් කරපු චීස් ඇන්ඩ් චිකන් නගට් එක. ඊට පස්සේ අපි ඕඩර් කරා මෙන්න මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක. මේ දෙකම කන්න අපිට සයිඩ් එකට සෝස් වර්ග දෙකකුත් හම්බ වුණා. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකයි චිකන් නගට් එකයි හොඳට ෆ්‍රෙෂ් එකට තිබ්බා. පොඩ්ඩක්වත් ඉතුරු කරන්නේ නැතුව අපි ඔක්කොම ටික කෑවා. අපේ පළවෙනි YouTube වීඩියෝ එක ගැන ඔයගොල්ලෝ මොකද හිතන්නේ? අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙනම යන්න. අපි බලාගෙන ඉන්නවා. ගිහින් එන්නම්. බයි.